මිනිස්සුන්ට පාවිච්චි නොකර විසි කරන්න හදපු ප්‍රොඩක්ට් එකක් මේ වෙද්දි ලෝකේ අවුරුද්දකට බිලියන 2000 ට්‍රිලියන 2ක් විකිරනවා කිව්වොත් ඔයා විශ්වාස කරනවද? දන්නවද ඒ මොකද්ද කියලා? මෙන්න මේ බෝතල් මූඩිය. මේකට කියන්නේ The Crown Cork කියලා. අද මේ කියන්න හදන්නේ බෝතල් මූඩියේ කතාව. මෙන්න මේ බෝතල් මූඩිය හදන්නේ විලියම් පේන්ටර් කියන ඇමරිකන් ඉන්වෙන්ටර් 1892 දී. එයාට ඕන වෙන්නේ මිනිස්සු ආපහු පාවිච්චි කරන්න පුළුවන් මොනවා හරි දෙයක් හදන්න. එතකොට තමයි එයාට හොඳ බිස්නස් එකක් හදාගන්න පුළුවන් කියලා එයාට තේරෙනවා. 1900 වෙද්දිම මේ වගේ බෝතල් මූඩි 1 බිලියන් මෙයා ලෝකෙ විකුණනවා. ඒ වගේම 1914 වෙද්දි මුළු ලෝකෙ විකිණිච්ච ඔක්කොම බෝතල් මූඩි වලින් 180ක් හදන්නේ මෙන්න මේ ඉන්වෙන්ටර්. මේකෙන් අපිට ගන්න තියෙන පාඩම මොකද්ද? මේක මම ගොඩක් වෙලාවල් වලදී මගේ බිස්නස් ස්ටඩීස් ක්ලාස් එකේදීත් ඉකොනොමික්ස් ක්ලාස් එකේදීත් මගේ ස්ටුඩන්ට්ස්ලාට නම් උගන්වනවා. පිටින් බැලුවම බිස්නස් එකක් ඒක එච්චර ලොකු බිස්නස් එකක් වගේ පේන්නේ නැති වෙන්න පුළුවන්. මිනිස්සු කියන්න පුළුවන් ඔයා බෝතල් මූලිද හදන්නේ කියලා. හැබැයි ඔයා හදන දේ මිනිස්සු නැවත ගන්නවා නම් අන්න ඒ බිස්නස් එක ඉතාම හොඳ බිස්නස් එකක්. ඔයාට දියුණු වෙන්න පුළුවන් බිස්නස් එකක්.